මෝනින් යාළුවනේ. ඉතින් කියන්නකෝ කොහොමද ඔයගොල්ලන්ගේ විස්තර කියලා? මේ නම් තියෙන්නේ ලස්සන උදේවරුවක්. ලස්සන කිව්වට වැඩ නම් ගොඩාක් තියෙනවා. වැඩ කරන්නත් කලින් චුට්ටක් මට හිතුණා මගේ මේ පුංචි වත චුට්ටක් ඇවිදලා ඉන්න ඕනි කියලා. උදේවරුව කියන්නේ වැඩේ ගොඩක් තියෙන හැබැයි සද්ද පද්ද නැතුව නිස්කලංක කරන්න පුළුවන්. අන්න ඉතින් එළියට ගිහිල්ලා ඇවිල්ලා මට හිතුණා මේ චුටි බඩගින්නක් ආවා. අද ඉතින් පුතාටයි තාත්තටයි දෙන්නටම මුං ඇට තමයි දැම්මේ. ඉතින් ඒගොල්ලන්ට කලවම් කරලා ඉතුරු ටිකක් තිබුණා. මම ඉතින් ඒකත් කෑවා. පේනවනේ තාම ඉතින් මුකුත් අස් කරලා නැහැ. ඒ වුණාට ඉතින් කන්න ගත්තා. කාලත් ඉවර වෙලා මුලින්ම ගියා අපි පොඩ්ඩගේ මේසියස් කරලා දාන්න. චුට්ටක් ඉන්නකෝ මම මේ මෙතන තියෙන පැලේ මාරු කරන් අරන් එන්න. මෙන්න මෙයාව මම ආපහු ගෙන තිබ්බා. ඔයගොල්ලන්ට මතකද දන්නේ මම ඔයගොල්ලොත් එක්කම නේද මම මෙයාව මෙතනින් තිබ්බේ. හැබැයි ඊට පස්සේ මම මෙයාව මේ අවුවෙන් තිබ්බේ නැහැ. ඉතින් මේ කුමාරිකා පැලේ සම්පූර්ණයෙන්ම දුඹුරු පාටම වෙලා ගියා. ඊට පස්සේ මම මේ සතිය දෙකක් විතර එළිය තියලා තමයි ගෙනාවේ. බලන්නකෝ ඉතින් දුඹුරු පාට වෙලා තිබුණු ගස් ටික ඔක්කොම ඔබට කොළ පාටට හැරිලා. මං හිතන්නේ මොන පැලයක් ගේ ඇතුලේ හදන්න ගත්තත් ඒගොල්ලන්ට ඉරු එළිය නම් අනිවාර්යෙන්ම ඕනේ. ඒක නිසා දැන් ඉතින් මම උදේ වරුවේ තියෙන ඉර එළියට ගේ ඇතුලේ තියෙන පැල ටික අරන් තියෙනවා. මේ වෙලාවෙ ඉතින් කිසිම සද්දයක් නැහැ. මම මේ වීඩියෝ කරනවනේ. නැත්තම් ඉතින් මම මේ වගේ උදේවරුවට වැඩ කරද්දී සාමාන්‍යයෙන් ඉතින් මම සින්දු නම් අහන්නේ නැහැ. ගීතිකා තමයි ඉතින් මම අහන්නේ. උදේවරුවට මම වැඩ කරද්දී එක්කෝ ගීතිකාවක් අහනවා. නැත්තම් ඉතින් දේශනාවක් අහනවා. ඒවා අහා තමයි වැඩ කරන්නේ. ඉතින් වීඩියෝ කරන දවසට ඉතින් ෆෝන් එකකින් වීඩියෝ කරද්දී ඉතින් දාන්න බෑනේ. දැන් ඉතින් සද්ද බද්ද නැතුව උදේ කාලේ කියන්නේ ඉතින් අවසරත් වැඩිය හරිම ජාවයකින් වැඩ කරන්න පුළුවන් කාලයක් නේද? චුට්ටකෝම ඉන්නකෝ මට ඔයගොල්ලත් එක්ක කරන්න පොඩි වැඩකුත් තියෙනවා. මොකක්ද දන්නවද? සාමාන්‍යයෙන් ඉතින් හැම අවුරුද්දකම කැලෙන්ඩරේ ගෙනාවහම මම මුලින්ම කරන්නේ මේ අපේ නෑදෑයන්ගේ ආදරණීය යාළුවන්ගේ මම දන්න කියන බර්ත්ඩේ දන්න අයගේ බර්ත්ඩේ මෙන්න මේ කැලෙන්ඩර් එක මාක් කරනවා. මේක මම කරන්නේ ජනවාරි වල. හැබැයි මෙදා සැරේ ඔන්න මේක මම කරන්න ගත්තේ මාර්තු මාසේ. මට අනිත් මාස දෙකම මග ඇරුණා. මට මේ ගෙදර අයගේ බර්ත්ඩේ නම් මතක තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ඉතින් බර්ත්ඩේස් දැන් අමතකයි. මම මේ පුංචි පොතේ තමයි ලියලා තියෙන්නේ. බලන්නකෝ ඉතින් අපේ පොඩ්ඩ නම් එයාගේ කැලෙන්ඩරේ එක මාක් කරගෙන තියෙනවා බර්ත්ඩේස් ටික. මෙහෙම කරාම මට අමතක වුණාත් ඉතින් පුතා මතක් කරනවා. අම්මිව කතා කරාද අම්මිව විශ් කරාද? සමහරක් වෙලාවට ඉතින් මට අමතක වෙලා ආයෙ රැයට තමයි මතක් වෙන්නේ. මෙයා ඉතින් මේක කරන්න පුරුදුනේ මම කරනවා දැකලා තමයි. බලමු එයා ඔක්කොම මාක් කරගෙන තියෙනවද කියලා. එයා ඔක්තෝබර් නම් මාක් කරලා තියෙනවා අපි දෙන්නගෙම.
එයාගේ එකත් එයා මාක් කරගෙන තියෙනවා. නොවැම්බර් එකත් හරි. අන්න යාර දෙසැම්බර් එක මිස් වෙලා. මේ වගේ පොඩි කැලෙන්ඩර් මාක් කරාට ඉතින් මට ඉතින් ওই කැලෙන්ඩරේ බැලෙන්නේ නෑනේ. මෙන්න මේ ලොකු කැලෙන්ඩරේ තමයි මම මාක් කරන්නේ. ගෙදර ඉතින් කුස්සිය තමයි කැලෙන්ඩරේ මේ බිත්තියේ ගාලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඉතින් කුස්සිය රැඳෙන වෙලාව වැඩිනේ. උදේම නැගිටලා ආවම ඉතින් ඕක පේන්න තමයි තියලා තියෙන්නේ. එතකොට ඉතින් බර්ත් එකක් නම් මාක් කරලා තියෙනවා නම් සමහරක් වෙලාවට ඒත් අමතක වෙනවා. දැන් මෙහෙම මාක් කරත් හිතක වැඩ කරන ගමන් හිතනවා දැන් මම කෝල් එකක් අරන් විශ් කරන්න ඕනේ කියලා. සමහරක් වෙලාවට වැඩත් එක්කම මේ රෑ 10-11 වෙන වෙලාවට විශ් කරද්දී. හැබැයි ඉතින් මම බලන්නේ කොහොම හරි එදා දවසේ උදේ මේගොල්ලන්ට විශ් කරන්න. මොකද ඉතින් අපි උනත් ආසයි නේද? කවුරු හරි කෙනෙක් අපේ බර්ත් එකට මේ සුබපතද්දී. මට ඉතින් එක අමතක වෙන නිසා මම මෙන්න මෙම කැලෙන්ඩරේ ලොකුවට කතරි ගහලා ඒ බර්ත් එක තියෙන කෙනාගේ නම ලියනවා. ඔන්න මෙදා තමයි අපේ පොඩ්ඩගේ තියෙන්නේ. ඒක නම් ඉතින් මාක් කරන්න දෙයක් නෑ. පුරුද්දට වගේ ඉතින් මාක් කරනවා. ගොඩාක් වෙලාවට මේ මාක් කරපු ඔක්කොටම නම් තෑගි දෙන්න හම්බෙන්නේ නැහැ. මොකද ගොඩාක් අය ඉන්නේ ඈත. හැබැයි දැන් ඉතින් තාක්ෂණයේ දියුණුව එකේ විනාඩියෙන් දෙකකින් කොච්චර ඈතක හිටියද ඉතින් අපිට කතා කරලා සුබපතන්න පුළුවන් නේද? ඔන්න ඒගොල්ලන්ටත් අමතක වෙනවා නම් ඔයාලගේ ආදරණීයන්ට සුබපතන්න මෙන්න මේ විදිහට මාක් කරලා තියාගන්න. බලන්නකෝ ඉතින් 2025 ජනවාරි මේ ළඟ පටන් ගත්තා වගේ. ඒත් ඉතින් අපි මේ 3 වෙනි මාසෙට ඇවිල්ලා ඉන්නේ. මේ මාස දවස් 7 යනවා හරි ඉක්මනටම. වෙලාවකට අපට නොදැනීම මේ දවස් හරි ඉක්මනටම ගෙවෙනවා. ඔන්න යාළුවනේ මම ඒ වැඩේත් ඉවර කරගත්තා. මේ පොඩි පොත නම් අවුරුදු ගාණක් තිස්සේ මගේ ළඟ තියෙන එක. ඔන්න මම මාර්තු මාසේ මුලින්ම කරේ මෙන්න මේ වැඩේ. ඉතින් මේක ඉන්නකෝ මේක තියෙන තැනම තියලා ඉන්න ඕනේ. මම ඉතින් මේ පොඩි පොතත් මෙතනම තිබ්බා. මොකද ඉතින් පොඩ්ඩට තව මාසයක් මාක් කරගන්න තියෙනවානේ. අපි මොන හරි ගන්න ඕනේ නම් කොහේ හරි යන්න ඕනේ නම් ඒ කැලෙන්ඩරේ තමයි මාක් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම ආවා මගේ ඉතුරු වැඩ ටික කරලා යන්න. මම මුලින්ම නම් කරන්නේ හැම කාමරයකටම ගිහලා ඒවල දූවිලි පිහ දාලා බඩු ටික ස්පස් කරලා පිළිවෙලට තියලා එනවා. මම ඉතින් මේ මැෂින් එක උඩ නම් මුකුත්ම කරන්නේ මොකද මේ දවස්වල ඉතින් රෑ 10-11 වෙනකන් ඉතින් මම මොන හරි මහනවනේ. ඉන්නකෝ මං දවසක් රෑ 12 විතර වෙනකම් මහපු ගවුමක් තියෙනවා. මෙන්න මේ තියෙන ගවුම ලස්සනයිද කියන්නකෝ. මේක නම් මම මටම තමයි මහගත්තේ. ඔන්න මං ඔයගොල්ලන්ට ඇඳලම පෙන්නවා. මේ ෆැබ්‍රික් එකට නම් මට ආසම හිතුණා. මේ කළු පාට ෆැබ්‍රික් එකේ රතු පාට කහ පාට චූටි චූටි මල් වැටලා තියෙන්නේ. මෙන්න මේ විදියට තමයි මම මගේ ගවුම ඩිසයින් කරගත්තේ. අන්න ඉතින් ඒකත් තියලා මං ආවා මෙතන චුට්ටක් අස් කරලා දාන්න. හැමදාමත් මස් කරනවා තමයි. ඒ වුණට අය පහුවදට ආයි ඒක මස් කරන්න වෙනවා. මොකද ඉතින් ගෙදර මම විතරක් නෙමෙයිනේ ඉන්නේ. එක දවසක් හරි දූවිලි පිහ දැම්මේ නැත්තම් දූවිලි ගොඩාක්ම තියෙනවා මේ පැවිල්ලත් එක්ක.
මම ඔයාලට දෙයක් පෙන්නන්නද? ඔයගොල්ලන්ට මේක මතක නැතුවද මේ තියෙන්නේ මම කලින්ම මේ channel එකට නම දාලා තිබ්බේ කුකී මම් කියලා. ඒකේ logo එක තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ නම් මතකත් නැතුව ඇති, දන්නෙත් නැතුව ඇති සමහරක් අය න. ඊටත් පස්සේ ඉතින් මට නම වෙනස් කරන්න හිතෙලා තමයි ඉතින් අපි තුන් දෙනානේ. ඒක නිසා මේ මේසේ උඩ නම් තියෙන්නේ මගේ පොත්පත්. මේ මේසේ උඩ මගේ පොත්පත් තිබුණේ මේ තියෙන්නේ අපේ පුතාගේ. ඉතින් එයාගේ මේස උඩ තමයි මේක තිබුණේ. ඒත් ඉතින් මට මේකට ගොඩක් ආස හිතුණා. ඉස්සර ඔයගොල්ලන්ට මතකද ළමයිනේ අපි මේ ජිල් බෝල අරගෙන අර බිම චූටි වලක් හරලා එකක් දාලා ආය ජිල් බෝල සෙල්ලම් කරනවා. මම එතනත් වැඩි ඉවර කරා. දැන් ඉතින් මම ඔක්කොම මේ දූවිලි පිහ දාලා ස්පස් කරලා තියෙන්නේ. දැන් එකපාර ඔක්කොම ටික අතු ගාගෙන යනවා. හැමදාම උදේ වරුවේ අනිවාර්යයෙන්ම කරන රාජකාරිය තමයි ඉතින් මේවා. මන් දන්නවා ඉතින් මම වගේම ඔයගොල්ලොත් එහෙමම තමයි කියලා. ඉස්සර නම් මම කරේ එක තැනක් පිහ දාලා දූවිලි පිහ දාලා එතන ස්පස් කරලා අතු ගාලා දාලා ඉන්නවා. හැබැයි දැන් නම් මම කරන්නේ දූවිලි පිහ දාලා මේ බඩු ටික පිළිවෙලට තියලා තමයි ඔක්කොම අතු ගන්න පටන් ගන්න. ඔන්න ළමයි ඉතින් මං අතු ගන්න වැඩෙත් සම්පූර්ණයෙන්ම ඉවර කරලා එළියට ආවා. අපි අර බලු යාළුවෝ දෙන්න ඉන්නවනේ. ඉතින් ඒ දෙන්න ඉන්න නිසා හැමදාම ඉතින් මෙතන අනිවාර්යයෙන්ම හොදලා දානවා. මම ඉතින් මෙතන මේ සෝදන ගමම මල් පැලවලටත් වතුර දාලාම ඉවර කරා. පේනානේ ඉතින් අපේ බලු යාළුවෝ දෙන්න. හැබැයි දැන් මේ චූටි එක්කෙනා නම් අනිවාර්යෙන් මේ පුටු ඕනේ. එයා ඔතන පුටුව නැත්තම් බෙරි හන්දෙනවා. ඔන්න පුටුව ආයෙ ගෙනහිලා තිබ්බාම සද්ද නැතුව ඒකට නැගලා ඉන්නවා. ඉතින් ළමයි මං ඒ වැඩෙත් ඉවර කරලා ආවා මගේ එළවලු පැල ටික බලලා යන්න. ඔන්න එතනටත් ගිහිල්ලා දැන් මේ වැඩ ටික ඔක්කොම කරලා මට ඉතින් ආයෙ බඩගින්නක් ආවා. තාම ඉතින් මේ උදේවරුව හොඳද? මම ඉතින් උදේට කෑවේ මුං ඇටයි සීනි පොළොයිනේ. ඉතින් මට ඒක ඉච්චර මේ බඩට ගියේ නෑ වගේ. කියන්නේ ඒක මට බඩට දැනුනේ නෑ වගේ. මොකද ඒක පැණි රසද යන්නේ. තාම ඉතින් මම දවල්ට වෙලත් නෑ. හැබැයි මේ ඊගෙන පාන් තිබුණා. මම මේ හදන්නේ බලන්නකො මම පාන් කන්නේ මොනවා එක්කද කියලා. මේ තියෙන්නේ මම පාන් කන්න හරිම ආස විදිහ. බටර් ටිකක් දාලා ඒකට මම දානවා ලුණු මිරිස් ටික. මම මේ ලුණු මිරිස් කන නම් හරිම ආසයි. උණු බත් එක්ක උනත් ලුණු මිරිස් එක්ක මට බත් කන්න පුළුවන්. ඇත්තටම ඉතින් මේ ලුණු මිරිස් එක මම දවස් 3-4කට කලින් හදපු එක. හැබැයි මම මේ හදද්දි ටිකක් වැඩිපුර හදා ගන්නවා. ඒ හදලා එතකොට මට ෆ්‍රිජ් එකේ දාලා තියලා ඕන වෙලාවට අරගෙන කන්න පුළුවන් නේ. වෙනදා නම් මම මේ ලුණු මිරිසට මේ තෙලට දාලා කොනිසු ටිකක් දාලා ටෙම්පරාදුවක් දාලා තමයි දාන්නේ. ඉතින් හැබැයි මේක නම් ටෙම්පරාදු කරේ නෑ මම. ඉතින් ළමයි මම නම් ඇත්තටම පැණි රසට වැඩිය
සැර කෑම කන්න තමයි කැමති ගොඩාක්ම. සාමාන්‍යයෙන් ඉතින් ඔක්කොම වැඩ කරලා එළියෙත් වැඩ කරලා ගෙට ආවම මට බඩට ආයේ මොනවා හරි දාගන්නම ඕනේ. දවසක ඔයගොල්ලෝ මෙහෙම කාලා බලන්නකෝ. ඒක හරි රසයි. කපාපු පාපෙත්තේ චූටි කෑල්ලක් ඉතුරුණා. ඉන්නකො ළමයි ඒකත් ඉතින් අපරාධෙ වගේනේ. ඒකටත් ඔන්න මම තව ටිකක් ලුණු මිරිස් දාලා හොඳට කෑවා. මේ වැඩෙත් ඉවර කරලා මම ඉතින් එළියට ආවා. මම මෙන්න මේ දෙන්නටත් දුන්න මේ පාන් කෑලි. පොඩි එකෙනත් කාලා මෙන්න මෙයත් කෑවා. හැබැයි මං එළියට ඇවිල්ලා බැලින්නම් මෙයා මේ මොනවද දන්නවද මෙයා මෙතන මේ පාන් කෑල්ලක් තමයි හංගන්නේ. ඉතින් ඇත්තටම ඉතින් එතන පස් නැහැ. තනකොළනේ තියෙන්නේ. ඒ වුණාට අර තනකොළ ටික හොම්බෙන් තල්ලු කරනවා මේ පාන් කෑල්ල වහන්න. පේනවනේ කොහොම හරි එතන තනකොළ ටික අයින් කරලා මං හිතන්නේ ඒගොල්ලෝ මේ හංගන්නේ ආයෙ පස්සේ කන්න වෙන්නේ නැති නේද? හැබැයි බලන්නකෝ. මෙයා මෙහෙම හැංගුවට මෙතෙන්ට දැන් එනවා මේ චූටි එකෙනා. එයාවටත් පස්සේ මේ එයා ගනී කියලා වෙන්නදී මෙයාම ආයේ කෙලියට ගත්තා. ඉතින් යාළුවනේ මෙහෙම තමයි ඉතින් මගේ උදේ වරුවක් ගෙවෙන්නේ. අදත් ඉතින් මාත් එක්ක හිටපු ඔයගොල්ලන්ට ගොඩාක්ම ස්තුතියි. ඔන්න අලුත් යාළුවෙක් ඉන්නවනම් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් ආයෙ දවසක තවත් ලස්සන බ්ලොග් එකක් අරගෙන එනකන් ඔයගොල්ලෝ හැම දෙනෙක්ම හරිම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. හැමෝටම ජෙස්පීටයි. මෙයා මගේ මොන දිහා බැලුවේ මොකද දන්නවද? මම මේ යාගෙන් ඇහුවා මේ දැන් වැලි දාපු පාපෙත කන්න පුළුවන්ද කියලා. ඒක තමයි යා මගේ මොන දිහා බැලුවේ.